Hello friends, welcome back to another gameplay video. මෙති අද play කරන්නේ Minecraft. හරි ඉතින් මම මේ විදිහට world එකට spawn වෙලා ඉන්නවා. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ වගේ world එකකට ආවහම ගහක් කපා ගන්න ඕනේ. මම මේ ගහ කපා ගන්නවා. අපි මේ මුළු ගහම කපා ගමු. හරි අපිට මේ හම්බුණා ව්ලොග් 6ක් හරි අපි දැන් ටිකක් එහාට යමු. අපි දැන් මෙහෙම ආවට පස්සේ අපි හදා ගන්නවා ඕක් ප්ලෑන්ක්ස්. ඔයාලට මෙතන තියෙන මේ ඩොට් තුනක් මෙතන අපි ඒක ක්ලික් කරාම මේ වගේ අපේ ඉන්වෙන්ටරි එක තියෙනවා. එතන උඩ මේ සර්ච් බාර් එකේ බුවාම තමයි අපිට මෙහෙම එන්නේ. අපි මේකෙන් ඕක් ප්ලෑන්ක්ස් හදාගමු ඔක්කොටම. ඊට පස්සේ ඔයගොල්ලෝ ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදා ගන්න ඕනේ. තව ස්ටික් හදා ගන්න ඕනේ. අපි දැන් මෙතනින් ක්‍රාෆ්ටින් ටේබල් එක තියලා අනිත් ඔක්කොම වැඩ කර ගන්න ඕනේ. මෙන්න මේකේ අපි ඉස්සෙල්ලාම ඇක්ස් එකක් හදාගමු. ඊට පස්සේ පිකැක්ස් එකක්. හරි දැන් අපි මේ ඇක්ස් එකෙන් මේක ගලගමු. මෙතන ඊට පස්සේ අපි කරන්න ඕනේ දේ තමයි ෂීප්ලා 3 දෙනෙක් හොයාගන්න එක. අපිට බෙඩ් එකක් හදා ගන්න ඕනේ. ඒකට ෂීප්ලා 3 දෙනෙක් ඕනේ. මෙතන ෂීප් කෙනෙක් හිටියා. අපි ආව හොයාගමු. මේ ඉන්නේ සොම්බි කෙනෙක්. මේගොල්ලෝ මේ දැන් නම් උඩට આવත් මේ ගිනි ගන්නවා. රැට આવත් එහෙම ගිනි ගන්න අපිට ඇටැක් කරනවා. අපි දැන් මේ අර ෂීප් හොයාගමු. මෙතන සුදු අමෙන්. අපි දැන් මෙයා හරි අපිට තව වූල් දෙකක් ඕනේ. අපි ඒකත් හොයාගමු. අපි අර පැත්තට ගිහින් බලමු. ෂීප්ලා නම් මේ හරි නෑ වගේ. මේක ටිකක් මේ ලැග් වෙනවා වගේ. ඒක ගණන් ගන්න එපා. අපි මේ ෂීප් කෙනෙක් හොයාගන්න කලින් අපි මෙතනින් ස්ටෝන් ටිකක් මයින් කරගමු. අපි 6ක් මයින් කරගත්තා. ඒක අපිට ඕනේ ඒ ඉදිරියට. අපි දැන් ඉතින් පැත්තට යමු. හරි මේ හරියේ ෂීප්ලා නෑ. අපි මේ පැත්තට ගිහින් බලමු. අපිට අනිවාර්යයෙන් ඇඳක් හදා ගන්න ඕනේ. ඔයාලට නයිට් එක ස්කිප් කරන්න ඕන නම් විතරක් ඇඳක් හදා ගන්න. මම මෙතන එක්කෙනෙක් ඉන්නවා. අපේ වාසනාව. හරි. අපි හරි. අපිට තව එක්කෙනෙක් ඕනේ. තව අපි එක්කෙනෙක් ආසනක් ඉන්නවද කොහෙද? අපි ආවල් බලමු. එතන මේ බර්ඩ් ගහක් තියෙන්නේ. හරි ඉතින් කියන්නම දුන්නා මේ තියෙන්නේ ඕගස්. එතකොට මේ තියෙන්නේ බර්ඩ්. ඕ ෆ්‍රෙන්ඩ්ස් මේ වෙන වලන් මම දෙයක් පෙන්නන්න. මේ තියෙන්නේ පම්කින්. හරිද? මේ පම්කින් කියලා කියන්නේ ඔයාලා ඉන්න තැන ළඟ කොහේ හරි විලේජ් එකක් තියෙනවා. හරිද? අපි මේ විලේජ් එක හොයාගමු. මේ විලේජ් එකක් තියෙනවා. අපිට කැම්ප් ගන්න හැම බය වෙන්න දෙයක් නැහැ. අපි මේ හරි පොඩ ඇවිදලා බලමු. Oh my god මේ මෙතන පත කෙව්වක් තියෙනවා. අම්මට සිරි අයනුත් තියෙනවා. guys අපි මේ දැනට මෙතනින් හරිද? ඊට කලින් අපි මේ sheep කෙනෙක් හොයාගමු. අපි මේ දැනට මෙතනින් හරිද? අපි මේ අයන් නෙම හදා ගන්න පුළුවන්. අපි sheep කෙනෙක් හොයාගමු. oh my god තව ටිකෙන් වැටෙනවා. හරි friends අපි හොයාගමු බැටළුවෙක්. බැටළුව මේ හරි නෑ. බැටළුවෙක් මේ හරියට නෑ. මේ පැත්තේ තියෙන ස්කෝප් බලන්න.
මෙතනත් කෙව්වක් තියෙනවා. මේක නම් වැඩි නෑ මොකද. අපි අර ස්පෘස් බයම් එක පැත්තට යමු. ඒ පැත්තේ බොහෝ විට ගොඩක් තියෙනවා. කරන්න දෙන්න. හරි फ्रेंड्स අපි පට ගාලා යමු අර කේව් එක ගාවට. අපි අද රාට මේ කේව් එක ගාව තමයි ඉන්නේ. අපි එතන යමු. හරි फ्रेंड्स අපි කේව් එක ළඟට යමු. මේ හරි අපි මේ ස්පෘස් බයම් එකේ ඉන්නේ. එහා පැත්තේ අර ෆ්‍රෙන්ඩ්ස් බයම් එක තමයි කේව් එක තිබ්බේ. පට ගාලා යමු. හරි අපි මේ පැත්තට යමු. මේකද? හරි फ्रेंड्स මේක නෙමෙයි අනිත් එක අපි හොයාගන්න ඕනේ. හරි फ्रेंड्स අපි මේ හරියද? මේ හරිය නෙමෙයි මෙතනද? මේ පැත්තෙන් අපි ආවා. හරි. ඔව් තව ටිකකින් වැටෙනවා. गाइस वाला ब्लॉक තුනකට වැඩිය උඩට පැන්නොත් එහෙම ඩැමේජ් වෙනවා. ඒක මතක තියාගන්න. හાર્ඩ් භාගයක් කිහිම තිබ්බොත් එහෙම ඔයගොල්ලෝ පැන්නොත් ඉවරයි. දැන් නම් ෂිප් ලයින් නොහෙන්නට ඕන වෙලාවට නෑ. අපි දැන් අර කේව් එක හොයාගමු. අම්මා මෙතන ලාවා පූල් එකක් තියෙනවා. නැත්නම් හැමදාම තියෙනවා. අපි මේ හොයාගමු කේව් එක. හරි फ्रेंड्स ඔන්න ඉතින් අපි කේව් එකට ආවා. අපි දැන් මෙතන ඉඳන් පහළට යන්න විදිහක් බලමු. අර පැත්තට යන්න. Oh my god. මෙතනින් පැන්නොත් මැරෙයිද? නෑ. හරි फ्रेंड्स අන්න අතන අයන් තියෙනවා. හරිද? අපි දැනට මෙතනින් හරිද? අපි දැන් මේ විදිහට ක්‍රාෆ්ටින් ටේබල් එක මෙතනින් තියමු. දැන් අපි බෙඩ් එකක් හදාගමු. ඊට පස්සේ මම ස්ටික් හදා ගන්නවා. ඊට පස්සේ මම ස්ටෝන් පිකැක්ස් එකක් හදනවා. දැන් මෙතන පොඩියට බේස් එකක් ගහගමු. මෙතනින්ම එකක් ඇතුළට ගිහිල්ලා මෙහෙම එකක් හරනවා. මේ පැත්තට එකක් හරනවා. දැන් මේ පැත්තට දෙකක් හරනවා. හරි මේ හරනවා. මේ පැත්තට එකක් හරනවා. දැන් මේක අයින් කරනවා. හරි फ्रेंड्स ඔන්න ඉතින් අපේ මිනි බේස් එක හදලා ඉවරයි. අපි බෙඩ් එක මෙතනින් තියමු. ක්‍රාෆ්ටින් ටේබල් එක ගමු. හරි අපි මේක තියමු මෙතන. හරි. දැන් फ्रेंड्स අපි මේකේ අයන් තියෙනවා. හරිද? අර පැත්තට යමු. ගිහින් මෙතනින් කඩාගමු අපි ස්ටෝන් ටික. හරි फ्रेंड्स 26ක් තියෙනවා. අපි අපේ බේස් එකට යමු. ගිහිල්ලා හදා ගන්න ඕනේ අපි ෆර්නස් එකක්. හරි ෆර්නස් එක මම මෙතනින් තියෙනවා. ඒක දාන්න කෝල් ඕනේ අපිට. හරි फ्रेंड्स අපි දැන් එහා පැත්තට යමු. කෝල් ටිකක් අරන් ඉන්න. මෙතන फ्रेंड्स කෝල් තියෙනවා. අපි මේවා ටික ගමු. මේ පැත්තේ තියෙනවා. අපි මේ ටික මයින් කරගමු. මෙතන තියෙන ඔක්කොම අපි මයින් කරගන්නවා. හරි අපි ඔක්කොම මයින් කරගත්තා. අපි දැන් පට ගාලා යමු. රෑ වේගෙන ඉන්නේ. අපි රෑ ඉර බහින්න කලින් කොහොම හරි යන්න ඕනේ. නිදා ගන්න.
හරි අපි දැන් පට ගාලා යන්න කලින් අපි ටෝච් එකක් හදාගමු. මෙතන හරි අපි ටෝච් එකක් හදාගත්තා. අපි ඒක මෙතනින් තියලා නිතාගමු. හරි friends ඔන්න ඉතින් අපි අද අපේ පළවෙනි අයන් එක මයින් කරන්න තමයි යන්නේ. මෙතනින් අපි ඉස්සෙල්ලම පොඩියට මෙහෙම මේක ගහගමු. නැත්නම් අයන් එක පහළට වැටෙනවා. oh my god අර ඩයමන්ඩ් එකද තිබ්බේ? නෑ. හරි friends අපි තව එකක් පහළට යන්න ඕනේ. හරි අපි මේක මෙතනින් තිබ්බා. මේක යටින් තිබ්බා. හරි friends දැන් අපි මේක මයින් කරගමු. හරි අපි පළවෙනි අයන් එක මයින් කරලා ඉවරයි. අපි දැන් අපේ දෙවෙනි එක මයින් කරමු. හරි ඉතින් අපි මේකත් මයින් කරා. මේකත් මයින් කරගමු. අපි ඒකත් මයින් කරගත්තා. ඕ තා ටික වැටෙනවා. දැන් ඉතින් අපි අයන් ටික ස්මෙල්ට් වෙන්න දාමු. මේ මෙතනින් කෝල් තියෙනවා. අයන් ටික මෙතනින් තියෙනවා. හරි. හයි friends. හරි අපි මෙතනින් පහළට යන්න ඕනේ. දැන් මම නෑ යන්නේ. අපිට මේකෙන් ඩයමන්ඩ් හොයාගන්න පුළුවන් වෙයිද? හරි friends අපි මෙතනට දොරක් හදාගමු. දොරක් නෑ කරන්න දෙයක් නෑ. අයන් තුනක් හරි අපි දැන් හදාගමු guys බකට් එකක්. හරි දැන් ඉතින් අපි පොඩ්ඩක් මෙතන අපිට ඉන්න පුළුවන්. හරි එහෙනම් අපි උඩට යමු දැන්. ඊට කලින් අපි වෝටර් බකට් එකට වෝටර් ටිකක් ගමු. අතන තියෙනවා. එහෙම ගත්තාම අපිට ලේසි වෙයි. දැන් අපි මේක මෙතනින් දාලා මේක දිගේ උඩට යන්න ඕනේ. දැන් අපි ඒක ආපහු අරගෙන මෙතනින් අපි වුඩ් ටිකක් කපගමු. ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ බලනවා නම් අනිවාර්යෙන් subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න. හරි අපි දැන් පහළට යමු. මේක අපි මෙතනින් දැන් අපි පට ගාලා ඩෝ එකක් හදාගමු. හරි friends දැන් අපි හදාගමු chest එක. හරි අපි chest එක තියමු guys මෙතන. මේකට දාමු අපේ water bucket එක. හරි ඔන්න ඉතින් අපි අපේ පළවෙනි දවස් ඉවරයි Minecraft ලෝකේ. අපි මෙතන cave එකකට ආවා. අපේ bed එක හදාගත්තා. iron wing mine කරා. හරි ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න.